බුදු ප්‍රඥාවත් ඕනේ සත්පුරුෂ ශාස්ත්‍රයත් ඕනේ. දැන් අපි ගමු මෙහෙම. අන්න දැන් සාරිපුත්යන් වහන්සේගේ ශිෂ්‍යෝ තමයි දේවදත්ත දැහැගෙන ගියප 509. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේට ප්‍රඥා මොකුත් අඩුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ තරං සෝවාන් ඵලයේ හික්මවීමෙහි දක්ෂ වෙනත් භික්ෂුන් වහන්සේ නමක් මේ බුද්ධ ශාසනය හිටියද? බුදුරජාන් වහන්සේ වදාළේ සේයතාව භික්කවේ ජනිත්ති එවං සාරිපුත්තෝ. සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති. සාරිපුත්ත මහරහතන් වහන්සේ සෝවාන් ඵලයේ සත්‍ය හික්මවනවා මව් වගේ කියනවා. එබඳු සාරිපුත්තයන් වහන්සේගේ ආචාරත්වය ලැබු භික්ෂුන් 509. පීඨ හොයාගෙන ගියේ කවුරු ගාවටද? අසත්පුරුෂෙක් ළඟට. ධර්මයේ හරියට අහුවෙනකන් සත්පුරුෂයා අල්ලගන්න බැරුණා ඒගොල්ලන්ට. ඒ දෝෂෙ තිබ්බා. සමහරට හිතුවක්කාර හදිසියක් තියෙන්න ඇති. හදිසිකාරයෝ ඉන්නවනේ. හදිසිකාරයෝ තමයි කුණුගොඩවල වල පැටලෙන්නේ. මට ඉක්මනට මේක කරගන්න ඕනේ කියලා. ඒ හදිසිකාරයෝ අර 500ම කතා වෙන්නේ නැති මේ ප්‍රඥාවන්ත අය අපි ඉක්මනට මේක කරගන්න ඕනේ මේක. දේවදත්තන්ක වෙන්නේ මේක කරලා දෙන්න. එක්කන් ගියා. දැන් දේවදත්ත ගාවට ගියාට පස්සේ දැන් මේගොල්ලෝ ෆුල් රෙඩි අර 509ම සෝතාපන්න වෙන්න. කාගෙන් බණ අහලාද? අසත්පුරුෂයෙකුගෙන් බණ ආසා. අසත්පුරුෂයෙකුගෙන් අසත්පුරුෂ වචනේ අසත්පුරුෂෙක් කියන වචනේට ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ බලය අයිති නැහැ. අසත්පුරුෂයෙක් භාග්‍යතුන් වහන්සේගේ වචන උපුටා දක්වයි. නමුත් මේ අසත්පුරුෂයාට ඒක වචනේ අයිති නැහැ. තමන්ට අයිති නැති වචනයක් කියන්නේ. තමන් සරණ නොගිය වචනයක් කියන්නේ. ඒක තමන්ට අයිති නැහැ. දැන් බලන්න හිතලා යකුන් දෙන්න මගපල නොලබා ආකාශයේ උඩ කතා කර කර හිටියා. නමුත් ඒ දෙන්න අසත්පුරුෂ නෙමෙයි. ඒ දෙන්න කියාපු බුදුගුණ අහගෙන හිටපු කාලී ධර්ම අවබෝධ කළා. දේවදත්තගේ ඉතිහාසයේ තියෙනවද එක්කෙනෙකුට ශ්‍රද්ධාව ඉපදිච්ච වගක්? භාග්‍යතුන් වහන්සේ කෙරේ නෑ. ඔහු කියාගෙන ගියානේ මං ඉක්මනට විමුක්තියක් දෙන්නම්. ඉක්මනට සංසාරයෙන් එතර කරවන්නම් කියලා. කෝ? ඔහු කියාගෙන ගියා ඇසකන නාසය අනිත්‍යයි කියලා. කෝ වැඩ කළා?